වෙස්ටර්න් ට්‍රීට්මන්ට් වලදී මට ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ තමයි මෙතෙන් සම්බන්ධ වුනේ. ආෆ්ටර් කෙයාර් සර්විස් එක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද අපිට උනත් හිතට ලොකු සහනයක් දැනෙනවා. එහෙම කෝල් එකකින් හරි අහලා බලද්දී ආගේ රෝගී තත්ත්වය කොහොමද දැන් හොඳයිද? ආයුර්වේද වෙදකම ගැන ඇත්තටම ලොකු විශ්වාසයක් ඇති වෙනවා මේ හොස්පිටල් එක මේ කරන දේත් එක්ක. මගේ නම ජනිදු. මට අවුරුදු 29ක් වෙනවා. මම ආවේ වැලිමඩ ඉඳලා. මේ රෝගේ හැදලා දැනට මාසයක් විතර වෙනවා. මගේ වම් අත උස්ස ගන්න බැරුව හිටියේ මේ බෙල්ලේ වේදනාවත් එක්ක. වෙස්ටර්න් ට්‍රීට්මන්ට් වලට ගියා. මම MRI ස්කෑන් එකක් කරා. වෙස්ටර්න් ට්‍රීට්මන්ට් වලදී මට ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ තමයි මෙතෙන් සම්බන්ධ වුනේ. දැන් ඇත්තටම 170ක පමණ සුවයක් තියෙනවා. බෙල්ලේ තියෙන වේදනාව එක්ක මගේ අත ඇත්තටම දැනෙන්නේ නැතුව තිබුණේ. පළවෙනි ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මගේ දැන් ඒ වේදනාව අඩු වෙලා මගේ අත සාමාන්‍ය වැඩ කරගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කරන ප්‍රතිකාර ඇත්තටම ගොඩක් සතුටුදායකයි. ආයුර්වේද වෙදකම ගැන ඇත්තටම ලොකු විශ්වාසයක් ඇති වෙනවා මේ හොස්පිටල් එක මේ කරන දේත් එක්ක. වෙන ආයුර්වේද මධ්‍යස්ථානයක නැති පහසුකම් ගොඩක් තියෙනවා. සේවක මණ්ඩලෙ ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒතර මේ ගැන ගොඩක් සතුටුයි. ආෆ්ටර් කෙයාර් සර්විස් එක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද වෙන තැනකින් වෙන්නේ නැති වැඩක් අපිට උනත් හිතට ලොකු සහනයක් දැනෙනවා. එහෙම කෝල් එකකින් හරි අහලා බලද්දී ආගේ රෝගී තත්ත්වය කොහොමද දැන් හොඳයිද මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් හොඳ සේවාවක් හම්බ වෙනවා සිලෝන් හොස්පිටල් වල. ඇත්තටම මම මේ රෝගී තත්ත්වෙන් මාසෙක විතර කාලයක් තිස්සේ දුක් විඳිනවා. විශ්වාස කරේ නැහැ ආයුර්වේද වෙදකමගේ මේ ගැටලුව මගහරව ගන්න පුළුවන් කියලා. මට දැනට 170ක පමණ සුවයක් තියෙනවා. මම ඔයාලටත් කියන්න මේ වගේ බෙල් එකක්ම ඒ වගේ වේදනාවල් තියෙනවා නම් ආයුර්වේද වෙදකමෙන් ඇත්තටම ලොකු දෙයක් කරගන්න පුළුවන්. සිලෝන් හොස්පිටල් කියන්නේ ඒකට හොඳම තැනක්. බයක් නැතුව මෙතෙන් ඇවිල්ලා බලන්න. ඒකට ඔයාලටම ගොඩක් ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්.